හතන සූත්‍රයේ සජ්ජායනා කරොත් මම හිතනවා තමන්ගේ තියෙනා වූ රෝගාබාධ ටිකක් දුරු කරගන්න පුළුවන්. ඉතින් මේ මොකද බුදුරජාණන් තුන්බිය දුරු කරගත්තා කියලා කතාවක් තියෙනවානේ බුදුරජාණන් දේශනා කරලා තියෙනවානේ. ඒ වගේ මම හිතන හතන සූත්‍රයෙන් ලොකු පිහිටක් ගන්න පුළුවන්. ඊළඟට තමයි අපේ හිත සූපත් කරගන්න නම් කර්ණීයමෙත් සූත්‍රයේ සත්‍යයන්හු සියලු ලෝක සත්‍යයට මෛත්‍රිය වඩන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි අපේ කයට යම් අපහසුතාවයක් තියෙනවා නම් මම කරන දෙයක් තමයි පැන් වීදුරුවක් උදේට අරගෙන හත් වතාවක් සබ්බපාපස්සා කරලං ගාතාව කියලා පුළුවන් නම් උදිත ඒව කරගන්න මදි හින්දා මම හිතන්නේ යාලා යනවා විදේශගත වෙන්න. නමුත් ඒ තැන් වලට ගියහමත් යාලට ලොකු බාධා ප්‍රශ්න ඇවිල්ලා මට කතා කරලා තියෙනවා. එහෙම කතා කරන දරුවොත් ඉන්නවා. ඒ අහිංසක දරුවන්ට පිහිටක් වෙන්න මට පුළුවන් වුණා කියලා මම හිතනවා. තමන්ගේ ඒ ධනය ආකර්ෂණය කරගන්න ඒ වගේම විදේශගත වෙලා ඉන්න සමහර දරුවෝ ඉතින් යාලට ප්‍රශ්න කරදර බාධක තියන අය ඉන්නවා. ඉතින් ඒ කරදර දුරු කරගන්න පුළුවන් විදේ යන්ත්‍ර මෙතන තියෙනවා. ඒ වගේම තමයි අපේ දුවා දරුවන්ට චූටි දරුවන්ට ග්‍රහපල තියෙනවා නම් අපි මේ සුර 100ක් නොමිලේ ලබා දෙනවා. අර හිසේ කැක්කුමට හරි කමක් නැහැ. තෙල් බින්දු දෙක තුනක් ඇති කිව්වේ ඒ බෙහෙත අදටත් තියෙනවද මේ නිවාසේ එන ඕනිම කෙනෙක්ගේ රෝගයක් සුවපත් කරන්න යොදා ගන්නවා. ඔව් තියෙනවා. ධනුෂ්ලෝක SL YouTube නාලිකාව විසින් ඉදිරිපත් කරන ලද වැඩසටහන් වල සම්පත්දායකයා ලබා දෙන දත්ත හා තොරතුරු වල වගේම ඔහුගේ වෘත්තිය පිළිබඳව සම්පූර්ණ වගකීම ඔහු සතු වේ. මෙම තොරතුරු හුදෙක් පරීක්ෂණය හා අවබෝධය අරඹයා ඉදිරිපත් කර ඇත. මෙම කරුණු මගින් කිසිවෙකුට හෝ කිසිදු විශ්වාසයකට අවමාන කිරීම මෙම නාලිකාවේ අරමුණ නොවේ. මෙම කරුණු විශ්වාස කිරීම හෝ නොකිරීම ඔබ සතු වේ. මෙම කරුණු මූලික කරගෙන සිදු කරන්නා වූ කිසිදු මුදල් ගනුදෙනුවක් සඳහා ධනුෂ්ලෝක SL YouTube නාලිකාව වගකීම් නොලබේ. අයිවන් ධනුෂ්ලොක්ස් බලන හැමෝටම අවසරයි මෙහෙණින් වහන්සේ. තෙරුවන් සරණයි. ඥානි කුලමේ ධම්මචිනා මෙහෙණින් වහන්සේ. උන්වහන්සේ සමග උන්වත් දවසේදීත් අපි සාකච්ඡා කරනවා. කලින් වැඩසටහන තුළ බොහෝ දේවල් සාකච්ඡා කරා. මෙහෙණින් වහන්සේ දැන් ඇත්තටම මේ මෙච්චරකට මේ ප්‍රදේශ වාසීන් නැත්නම් සමහරක් වෙලාවට විදේශීය ජනතාවත් මම හිතන්නේ බොහොන්සර කතා කරනවා. මේ තරමට ප්‍රශ්න ගැටලු මොනවාද මේ තරමට මේ සමාජයේ මෙතරම් දැවෙන ප්‍රශ්න තියනවද? ඔව් තිබුතේ පැවිදි අපිට නැති වුණාට ගිහි පින්වතුන් ඕන කෙනෙකුට ප්‍රශ්න දෛනික ජීවිතේ ගොඩාක් තියෙනවා නේද? මොකද ජීවන පැවැත්ම කරගන්න දෛනික ජීවිතේ ගොඩාක් අයට ගොඩාක් ප්‍රශ්න තියෙනවා. සමහර අය ඇත්තටම කිව්වොත් අද ලංකාවේ රැකියාව නැති හින්දා විදේශගත වෙලා ඉන්නවා. ඉතින් ඒ වගේ මේ මොකද දෛනික ජීවිතේ සාර්ථක කරගන්න අපහසු හින්දා. ඉතින් රැකියාව නැති පින්වතුන් ඉන්නවා, අසරණ දුප්පත් පවුල් ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ ගොඩාක් අසරණ වෙච්ච වෙලාවට යන්නේ අපේ රට අත්හැරලා මම හිතන්නේ විදේශගත වෙනවා. ඉතින් එතන ගිහිල්ලත් ඒගොල්ලෝ බොහෝ දුකසේ තමයි මම හිතන්නේ මේ මුදල් උපය සපයාගන්නේ. ධනෙ රැස් කරගන්නවා. ඒ මොකද තමන්ගේ පවුල ජීවිතය දරුවෝ පෝෂණය කරගෙන යහමගට ගන්න බොහෝම කැපවීමෙන් ඉන්න දරුවෝ පිරිසක් තමයි මම හිතන්නේ මම දකිනා විදිහට මං ගාව ඉන්නේ. දැන් මෙහෙණින් වහන්සේ මේ තරමට මේ විදේශීය රටවලුත් මොන විදිහේ ප්‍රශ්නද ගේන්නේ? ඒ රටවලට යන්නේ සමහරක් වෙලාවට ජීවිතේ සැප විඳින්න නැත්නම් ජීවිතේ සාර්ථක කරගන්න. එහෙම යන ජීවිත අසරණ වෙනවද අනාථ වෙනවද? එහෙම වෙලා මෙහෙණින් වහන්සේට කතා කරලා කාටවත් කියන්න බැරි ප්‍රශ්න කියලා ජීවිතේ ප්‍රශ්න වලට පිළිතුරු හොයනවද මෙහෙණින් වහන්සේ? ඔව් පුතේ. එහෙම අයත් ඉන්නවා මං ගාව. මොකද තමන්ගේ පෞල් ජීවිතය රැකගන්න දෛනික ජීවිතය කරගන්න මදි හින්දා මම හිතන්නේ යාලා යනවා විදේශගත වෙන්න. නමුත් ඒ තැන් වලට ගියහමත් යාලට ලොකු බාධා ප්‍රශ්න ඇවිල්ලා මට කතා කරලා තියෙනවා. එහෙම කතා කරන දරුවොත් ඉන්නවා. ඉතින් යාලට පුළුවන් විදිහට මම උත්තර දීලා තියෙනවා ඒවට මේවා මේ විදිහට කරගෙන යන්න පුතේ කියලා. ඉතින් අපි ඒ අතරතුර මම හිතන්නේ විදේශගත වෙන්න ගිහිල්ලා වේලා ඉන්න අයගේ පෞල් ජීවිත පවා මම හිතන්නේ විනාශ වෙච්ච අය ඉන්නවා. ඒ අහිංසක දරුවන්ට පිහිටක් වෙන්න මට පුළුවන් වුණා කියලා මම හිතනවා. මේ නිවාස මම හිතන්නේ අතේත් විශේෂ යන්ත්‍ර වර්ග ටිකක් තියෙනවා. මේ මොනවාද මේ බලගතිය යන්ත්‍රද මොනවාද මොන වගේ දේවල් වලට යොදාගන්න යන්ත්‍රද? ඔව් පුතේ මෙතන තියෙනවා යන්ත්‍ර කිහිපයක් තියෙනවා. මම හිතන්නේ තමන්ගේ දෛනික රැකියාව කරන දරුවෝ ඉන්නවා. ඉතින් ඒ දරුවන්ගේ වෙළඳාම් කරන දරුවන්ට මේ යන්ත්‍ර දාගන්න පුළුවන්. තමන්ගේ ඒ ධනෙ ආකර්ෂණය කරගන්න. ඒ වගේම විදේශගත වෙලා ඉන්න සමහර දරුවෝ ඉතින් යාලට ප්‍රශ්න කරදර බාධක තියන අය ඉන්නවා. ඉතින් ඒ කරදර දුරු කරගන්න පුළුවන් විදේ යන්ත්‍ර මෙතන තියෙනවා. මේ යන්ත්‍රය දාලා තියෙන මිසුර ඇතුලේ ඕනම කෙනෙකුට මේක පළඳ ගන්න පුළුවන්. ඉතින් ඒවත් මං ගාව තියෙනවා. ඔයාලට ඇවිල්ලා තමන්ගේ ප්‍රශ්න කතා කරලා ඒවට අවශ්‍ය විදිහට මම හිතන්නේ මේ සුරේ පළඳ ගන්න පුළුවන්.
මේක මේ විදේශ රටවල ඉන්න අයටත් ලබා ගන්න පුළුවන් මෙන්න පුළුවන් ඕනම කෙනෙකුට ලබා ගන්න පුළුවන්. ඒකෝර මට කතා කරන විදේශයත් ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ටත් මම මේවා සකසලා දීලා තියෙනවා, යවලා තියෙනවා. ඉතින් මම හිතනවා මේ මගේ පින්වත් දරුවන්ට මේව අවශ්‍ය නම් අපිට කතා කරලා හරි මෙතන මේ ස්ථානෙට ඇවිල්ලා හරි මේව ලබා ගන්න පුළුවන්. මේ තමන්ගේ කරදර ප්‍රශ්න ඒ සියලු දේවල් සාර්ථක කරගන්න පුළුවන් මේ යන්ත්‍රයක් පළඳගත්තොත්. දැන් අපි ගත්තොත් මෙන්න අපි ජ්‍යොතිෂානුකූලව ගත්තොත් සමහර කාලවලට අපල තියෙනවා කියනවා එක දෝෂ තියෙනවා කියනවා මේ දෝෂෙන්ද ඉගෙන ගන්න ළමයිගේ අධ්‍යාපනයේ කඩාකප්පල්කාරී වෙන්න පුළුවන් ව්‍යාපාර වැටෙන්න පුළුවන් මේ ඕනි දෙකට විසඳුම් මේ යන්ත්‍රය මගෙන් නැත්තම් මේ සුරයක් මගෙන් ලබා දෙන්න පුළුවන්ද? පුළුවන් පුතේ පුළුවන්. දැන් ගොඩාක් ඔය චූටි දරුවන්ට ඉස්කෝලේ යන දරුවන්ට අම්මලා කියනවා මේ සෙනසුරු අපල තියෙනවා කියනවා රාහු අපල තියෙනවා එහෙම කේතුගේ අපල තියෙනවා කියනවා. ඉතින් ඒ වගේ දේවල් වලට මේ දරුවෙකුට ඒ ග්‍රහපල තියෙනවා නම් සමහර දරුවන්ට ඔය සමහර දරුවෝ අම්මලා කියනවා මෙයා එක තැනක ඉන්නේ නැහැ දුවනවා කරනවා හරි දඟයි කියන දේ අහන්නේ. ඉතින් මේ අපි හිතනවා මේ ජීවන් කරලා තියෙන සුරයක් දැම්මොත් ඒ දරුවෝ ටිකක් අපිට සාර්ථකව මේව කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා මේ සුරවලේ. මොකද මේක අපි සමහර ඒවා බුදු ගුණ වලින් අපි මේ තමයි මේව හරි ගස්සලා තියෙන්නේ. ඉතින් ඒ කටයුතු වලින් පුළුවන් මේවා දාගෙන ප්‍රතිඵලයක් ගන්න. ඒ වගේම තමයි අපේ දුවා දරුවන්ට චූටි දරුවන්ට ග්‍රහපල තියෙනවා නම් අපි මේ සුර 100ක් නොමිලේ ලබා දෙනවා. ඉතින් එහෙම පින්වත් දරුවෝ දෙමව්පියෝ ඉන්නවා නම් මම හිතන්නේ අපේ මේ සුරයක් දාගන්න අපහසු දෙමව්පියෝ ඇති. ඉතින් ඒ දෙමව්පියෝ ඉන්නවා නම් මේ ස්ථානයට ඇවිල්ලා මේ සුරයක් පලඳවගෙන යන්න අපි සුර 100ක් නොමිලේ දෙනවා. ඒ දරුවන්ට තියෙනා වූ අපල හැබැයි අපිට කියන්න ඕනේ මොනවද තියෙන්නේ කියලා අපල ග්‍රහ අපල අනුව තමයි අපි සුර පලඳන්නේ. ඉතින් මේ මං ඉල්ලා හිටිනවා එහෙම ඉන්නවා නම් මේ වගේ දෙයක් කරගන්න අපහසු ගොඩක් අපහසු අය ඉන්න මිල මුදල් වලින් අපහසු අය එහෙම කෙනෙක් ඉන්නවා නම් ඇවිල්ලා මේ සුරයක් තමන්ගේ දරුවට පලඳගෙන යන්න කියලා මං ඉල්ලා හිටිනවා. අපි ගත්තොත් මෙහෙණින් වහන්සේ සමහරක් වෙලාවට දැන් අපි ජ්‍යොතිෂ ගැන කතා කරපු හින්දා ඔය ඉදිරි මාසය නැත්තම් අදින් පස්සේ සුබ වෙන ලග්න ටිකත් ඔහොම සඳහන් කළේ මෙහෙණින් වහන්සේ. ඉදිරි මාස ටික ගත්තම පුතේ ඉදිරි මාසත් මං ඉස්සෙල්ලා කිව්වා වගේ වෘශ්චික මකර සිංහ මේෂ ඒ වගේම සිංහ ලග්නේ ඒ ටික ඇත්තටම සුබයි. ඉතින් කොච්චර සුබ වුණත් මං හිතනවා මේ අපි හරියට හරි දේ කරන්න ඕනේ. එහෙම කරොත් නිසි ප්‍රතිඵල ගන්න පුළුවන් කියන තැන තමයි මං ඉන්නේ. මොකද මේ හැම සුබතාවයක්ම අසුබතාවයක්ම එකතු වෙන්නේ පින්පව් අනුව නේද මෙහෙණින් වහන්සේ. තමන් කරන පිනපව නේද මේ අරගෙන අවිල්ලා තියෙන්නේ. තමන් සංසාරික කරගෙන එන පින්පව් වෙන කුසල අකුසල අනුව තමයි අපිට මේ හැමදේම වෙන්නේ. නමුත් අපිට ඒව වැඩපවත්ව ගන්න පුළුවන් නේ. අපිට ඒව නවත්ත ගන්න පුළුවන්. මොකද අපේ හිතනේ. ඒ හිත සුවපත් කරගන්න එක තමයි මනස සුවපත් කරගන්න දහම තුලින් පුළුවන්. දැන් ඇත්තටම දැන් ගත්තාම දැන් මනස විකෘති වෙනා ඉන්නවා නේද? ඒ අපේ දහම් පැත්තෙන් ගත්තාම එක දේවල් සංසාරයෙන් එන දේවල්. ඒව මගේ අත්දැකීම් තියෙනවා. එතකොට අපිට ඒව චුට්ටක් හරි මේ මෙල්ල කරගන්න පුළුවන් මේ වගේ සුරයක් පැලඳගත්තොත්. අර මෙහෙණින්ස කිව්වා වගේ බොහෝ දෙනෙක් කතා කරනවාද ඔළුවේ තියෙන ප්‍රශ්න වලට හිතේ තියෙන ප්‍රශ්න වලට ජීවිතේ දැවෙන ගිනි ගන්න ප්‍රශ්න වලට ෆෝන් එකෙන් හරි කතා කරලා පිටක් විසඳුමක් කරගෙන ජීවිත බේරගන්න ඉන්නද මෙහෙණින්ස. ඒක තමයි ඉස්සෙල්ලා කිව්වේ ඉස්සෙල්ලා මම පරිසටහනෙත් කිව්වේ ඒකනේ. ඒ වගේ අර පිට ගත දරුවෝ මංගා ගොඩක් ඉන්නවා කියලා ෆෝන් එකෙන් කතා මගේ ෆෝන් එකෙන් ගොඩක් දරුවෝ ඉන්න මෙතනට ඇවිල්ලා ප්‍රශ්න සාකච්ඡා කරලා ඒ දේවල් කරගෙන ගියපු දරුවෝ ඉන්නවා. ඒ වගේම මේ තෙල් බෙහෙත් මේ සුර බලනගෙන ගිහිල්ලා විසඳුම් ගත්ත දරුවෝ ඉන්නවා. ඉතින් ඒ වගේ ගොඩක් පිරිස ඉන්නවා මං ගාව. අර හිසේ කැක්කුමට හරි කමක් නැහැ තෙල් බින්දු දෙක තුනක් ඇති කිව්වේ ඒ බෙහෙත අදටත් තියෙනවද මෙහෙණින් වහන්සේ එන ඕනිම කෙනෙක්ගේ රෝගයක් සුවපත් කරන්න යොදා ගන්නවා. ඔව් තියෙනවා පුතේ තියෙනවා. මං ගාව ඒ තෙල් බෙහෙත් හැමදේම තියෙනවා. ඒකයි මං ඉස්සෙල්ලා කිව්වේ ඕනම කෙනෙකුට මේ ස්ථානෙට ඇවිල්ලා මේකක් මේ ඒ තෙල් බෙහෙත් හෝ මේ සුරයක් හෝ බලනගෙන යන්න පුළුවන් හැකියාව මෙතන තියෙනවා. ධර්මය අහන්නත් පුළුවන්. හැබැයි ධර්මය අහන්න කලින් ධර්මය අහන්න හිතේ නිදහසක් නැත්නම් ඒ තරමට ජීවිතේ ප්‍රශ්න නම් ඒවට විසඳුම් ලබා දෙන්නත් පුළුවන් මෙහෙණින් වහන්සේ. ඔව් පුළුවන්. ඔන්න ඒවා පිළිබඳව තමයි විතර සාකච්ඡා කරේ. කලින් වැඩසටහනේ වගේ මෙහෙණින් වහන්සේ අපේ ජීවිත අර සාර්ථක වෙන්න ජීවිත දිනන්න ජීවිතවල නොඑක් බාධා ප්‍රශ්න තියෙනවා නම් දෛනිකව කරන්න පුළුවන් එක්කෝ ගාතාවක් හරි නැත්නම් පුද පූජාවක් හරි එහෙම දෙයක් ජීවිතවලට අපි ලබා දෙමු මෙහෙණින් වහන්සේ. ඔව් පුතේ අපි දැන් ගොඩක් අය ගත්තාම ග්‍රහපල වලට
මම හිතන බෝධි පූජාවක් තියෙන එක හොඳයි. මොකද එතන බුදුහාමුදුරන්ගේ අපි කියමු අපි අවසාන බෝධි පූජා තියලා බුදුරජාණන් වහන්සේගේ ගුණ ටික සිහිපත් කරලා තමයි බෝධි පූජාව තියන්නේ. අවසානයේ අපි සෙත් පිරිත් සජ්ජායනා කරනවා. මම හිතන්නේ සෙත් පිරිත් වල බොහෝ වටිනා ටිකක් කියවෙනවා. ඒ සෙත් පිරිත් වලින් ගොඩාක් ආශිර්වාදය ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඕනම කෙනෙකුට අපි නිතරම කියන දේ තමයි රතන සූත්‍රය. රතන සූත්‍රය සජ්ජායනා කරොත් මම හිතනවා තමන්ගේ තියෙනා වූ රෝගාබාධ ටිකක් දුරු කරගන්න පුළුවන්. ඉතින් මේ මොකද බුදුරජාණන් තුන්බිය දුරු කරගත්තා කියලා කතාවක් තියෙනවානේ බුදුරජාණන් දේශනා කරලා තියෙනවානේ. ඒ වගේ මම හිතන රතන සූත්‍රයෙන් ලොකු පිහිටක් ගන්න පුළුවන්. ඊළඟට තමයි අපේ හිත සූපත් කරගන්න නම් කර්ණීයමෙත් සූත්‍රය සජ්ජායනා සියලු ලෝක සත්‍යයට මෛත්‍රිය වඩන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි අපේ කයට යම් අපහසුතාවයක් තියෙනවා නම් මම කරන දෙයක් තමයි පැන් වීදුරුවක් උදේට අරගෙන හත් වතාවක් සබ්බපාපස්සා කරනං ගාතාව කියලා පුළුවන් නම් උදේ හිස් බඩට බොන්න පුළුවන් නම් ඒකිනුත් අපිට හොඳ සුවතාවයක් ගන්න පුළුවන්. සබ්බ පාපස්ස මේ ගාතාව මෙහෙණින් වහන්සේ හත් වතාවක් නේද? මේක රාත්‍රී නිින්දට කලිනුත් කරන්න පුළුවන්ද නැත්නම් උදේ නැගිට්ටමද හිස් බඩට? මම දන්නේ නිින්දට ඉස්සලා නිින්දට යනකොට රතන සූත්‍රය සජ්ජායනා කරලා තමයි පුළුවන් ප්‍රමාණයක් රතන සූත්‍රය සජ්ජායනා කරලා නිදා ගන්නවා නම් ඇත්තට මේකත් හොඳයි රෝග සුවපත් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි උදේ නැගිටලා තමන් හිස් බඩට මේ පැන් වීදුරු සබ්බපාපස්සා කරන ගාථා හතරෙන් අපේ කායට හොඳ සැහැල්ලුවක් ලබා ගන්න පුළුවන්. ඇත්තටම සමහර කලාවට ඉගෙන ගන්න ළමයින්ටද සමහර කලාවට මේ ජීවිතේ ඕනම ප්‍රශ්නයක් ගැටලුවක් තියෙන කෙනෙක්ට මේ දේ උදේ කරොත් සමහර කලා ජීවිතේ දවස තුල මොන හරි විසඳුමක් ලැබෙයිද මෙහෙම නැස? ඔව් පුළුවන් ගන්න. එහෙම පුළුවන් ගන්න. ඒක වයස් ભેදයක් නෑ ඒක. අපිට නිරෝගීක අතරම අපේ ලාභේ පරම ලාභේ නිරෝගීකමනේ. අපිට නිරෝගීකම ගන්න අපිට නිරෝගීකමනේ ඕන වෙන්නේ. ඉතින් මේවත් කරන අතරට අර බුදුදහමෙන් මේ දේවලුත් කරගත්තොත් දෙකම මේව කරගෙන ගියොත් මං හිතනවා හොඳ සුවතාවයක් ගන්න පුළුවන් කියලා. හැකියාවක් තියෙනවා. ඒ වගේ පණිවිඩයකුත් ලබා දෙනවා නිරන්තරයෙන් උදේ හවස කරන්න පුළුවන් දෙයක් උදේ ඕනෙම කෙනෙක් හිස් බඩට මේ දේ කරොත් එහෙම සමහරක් වෙලාවට ජීවිතේ දිනන්න පුළුවන්. මේ නිනාච අවසරයි එහෙමනම් අදට සමුගන්න තවත් දවසක තවත් වැඩසටහනකින් මොන ගිහලා කතා බහ කරමු. තෙරුවන් සරණයි පුතේ සුවපත් වේවා. ධනුෂ්ලෝක SL YouTube නාලිකාව විසින් ඉදිරිපත් කරන ලද වැඩසටහන් වල සම්පත්දායකයා ලබා දෙන දත්ත හා තොරතුරු වල වගේම ඔහුගේ වෘත්තිය පිළිබඳව සම්පූර්ණ වගකීම ඔහු සතු වේ. මෙම තොරතුරු හුදෙක් පරීක්ෂණය හා අවබෝධය අරඹයා ඉදිරිපත් කර ඇත. මෙම කරුණු මගින් කිසිවෙකුට හෝ කිසිදු විශ්වාසයකට අවමාන කිරීම මෙම නාලිකාවේ අරමුණ නොවේ. මෙම කරුණු විශ්වාස කිරීම හෝ නොකිරීම ඔබ සතු වේ. මෙම කරුණු මූලික කරගෙන සිදු කරන්නා වූ කිසිදු මුදල් ගනුදෙනුවක් සඳහා ධනුෂ්ලෝක SL YouTube නාලිකාව වගකීම් නොලැබේ.